අයිබෝවන් ඔයාලා හැමෝටම SL සිතු YouTube channel එකට ආදරෙන් ඔයාලා පිළිගන්නවා. වෙනද වගේම අදත් අපි ඔයාලත් එක්ක එකතු වුණේ විශේෂ වීඩියෝ එකකින්. හැමෝම කන්න කැමති දෙයක්නේ අච්චාරු වර්ගය, චට්නි වර්ගය කියන්නේ. ඉතින් අපි හිතුවා අද ඒ වගේ වීඩියෝ එකක් ගෙනවත් හොඳයි කියලා. අපි එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු අද අපි මොනවද හදන්නේ කියලා. ඉතින් අපි අද හදන්න හිතුවා වෙරළු චට්නියකුයි, ඇඹරැල්ලයි, ලොවි අච්චාරුවකුයි. අපි මුලින්ම බලමු වෙරළු චට්නියට ඕන දේවල් මොනවද කියලා. මුලින්ම අපිට ඕන වෙනවා අමු වෙරළු. ඊට පස්සේ අපිට ඕන වෙනවා විනාකිරි මේස හැඳි 5ක් විතර. ලුණු කුඩු තේ හැඳි භාගයක්. ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්. සීනි මේස හැඳි 5ක 6ක ප්‍රමාණයක්. මිරිස් කුඩු තේ හැඳි 2ක්. මස්කරි කුඩු තේ හැන්දක්. අන්තිමටම අපිට ඕන වෙන්නේ චිලි සෝස් හරි ටොමැටෝ සෝස් හරි තේ හැඳි 2ක්. අපි මුලින්ම කරේ වෙරළු ටික අරගෙන හොඳට හොදගත්තා. ඊට පස්සේ අපි වෙරළු ටික ලිපේ තැම්බෙන්න තියුවා. අද අපි නම් ලිප හදාගත්තේ මිදුලේ. දැන් නම් වෙරළු ටික ටිකක් තැම්බිලා. සමහර විදි පැලිලක් තියෙනවා. ඒ වුණාට තව ටිකක් වෙරළු ටික තම්බ ගන්න වෙන නිසා තව වෙලාවක් ලිපේ වෙරළු ටිකට තියෙන්න ඇරියා. අපි හොඳට වෙරළු ටිකේ ඉරි යනකම් තම්බ ගන්න ඕන. එතකොට තමයි අපි දාන චට්නිය හොඳට රසට හදාගන්න පුළුවන්. දැන් නම් ඔයාලට පේනවා ඇති හොඳට වතුර ටික මතනවා. ඒ වගේම තමයි වෙරළු ටිකත් හොඳට ඉරි කරලා තියෙනවා. දැන් නම් ඒ වෙරළු ටික තම්බගෙන ඉවර වෙන්න කිට්ටුයි. දැන් නම් වෙරළු ටික අපිට ඕන ගානට තැම්බිලා තියෙනවා. දැන් අපි වෙරළු භාජනය ලිපෙන් බාගන්න තමයි හදන්නේ. අපි ලිපෙන් බාගත්ත වෙරළු ටික මේ වගේ ගොට්ටකට දාලා වතුර ටික පෙරාගෙන අයින් කරගන්න ඕන. ඊට පස්සේ අපි වතුර ටික පෙරාගත්තු මේ වෙරළු ටික නිවෙන්න වට්ටියකට දාලා පැත්තකින් තියාගන්න ඕන. ඔන්න තියෙනවා අපේ තම්බගත්ත වෙරළු ටික. අපි දැන් වෙරළු ටික තම්බගෙන ඉවරයිනේ. අපි දැන් ලෑස්ති වෙන්නේ වෙරළු චට්නියට ඕන කරන අනිත් මිශ්‍රණය හදාගන්න. අපි බලමු කොහොමද මේ මිශ්‍රණය හදාගන්නේ. මුලින්ම අපි භාජනයක් අරගෙන ලිපේ තියලා පොඩ්ඩක් රත් කරගත්තා. ඊපස්සේ ඒ රත් කරගත්තු භාජනය ලිපෙන් ඉවතට අරගෙන ඒකට විනාඩි මේස හැඳි 5ක් 6ක් එකතු කරා. ඒ විනාඩි ටිකටම සීනි මේස හැඳි 6ක 7ක ප්‍රමාණයකට එකතු කරා. ඊට පස්සේ මිරිස් කුඩු තේ හැඳි 2ක් අපි ඒකට එකතු කරගන්න ඕනේ. ඔයාලා ගොඩක් සැරට කැමති නම් මීට වඩා එකතු කරගන්නත් පුළුවන්. අඩු සැරක් නම් ওই ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් එකතු කරගන්නත් පුළුවන්. දැන් අපි මස්කරි කුඩු තේ හැන්දක් මේකටම එකතු කරගන්න ඕන. ඒකටම අපි ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයකුත් එකතු කරගත්තා. දැන් අපි මේ මිශ්‍රණය හොඳට හැඳි ගාගෙන කවලම් කරලා මිශ්‍ර කරගන්නවා.
අපි මේ මිශ්‍රණය හොඳට හැඳි ගාගත්තට පස්සේ මේ ටික හොඳට උණු කරගන්න ලිපේ තියාගන්නවා. ඒ තියෙන අතරතුර මේ මිශ්‍රණය අපි හොඳට හැඳි ගාගන්න ඕන. දැන් ඔයාලට පේනවා ඇති මේ මිශ්‍රණය හොඳට උතුරගෙන එනවා. දැන් මේ මිශ්‍රණය මොකදී ඇදෙන නූලක් ආකාරයටම උපු වුණාට පස්සේ අපි ලිපෙන් බාගන්න ඕන. දැන් මේ වෙනකොට අපි තඹගත්තු වෙරළු ටිකක් හොඳට නිවිලා තියෙනවා. ඒ වගේම තමයි අපි මේ හදාගත්ත මිශ්‍රණය හොඳට නිවෙන්න අරින්න ඕන. මොකද නැත්තම් උණුවෙන් මේ දෙක මිශ්‍ර කරොත් එහෙම තඹගත්ත වෙරළු ටික හයි වෙන්න බලනවා. ඒ නිසා තමයි දෙකම නිවුණට පස්සේ අපි මිශ්‍ර කරන්න ඕන. ඊට පස්සේ අපි මේ නිවුණු මිශ්‍රණයට ලුණු තේ හැඳි භාගයක් එකතු කරන්න ඕන. ඊට පස්සේ අපි මේකට ටොමැටෝ සෝස් හරි චිලි සෝස් හරි තේ හැඳි දෙකක් එකතු කරන්න ඕන. අපි මේක එකතු කරන්නේ අනිවාර්යයෙන්ම නෑ. අපි මේ සෝස් එකතු කරන්නේ චට්නියේ රස වැඩි කරගන්න. දැන් අපි මේ මිශ්‍රණයට අපි කලින් තඹගත්ත වෙරළු ටික එකතු කරලා වෙරළු ටිකට හොඳට හදාගත්ත මිශ්‍රණය මේ එකතු වෙනකන් හැඳි ගා ගන්න ඕන.
ඔන්න දැන් නම් අපේ වෙරළු චට්නිය හදාගෙන ඉවරයි. අපි මේ චට්නිය ලස්සනට පිළිගන්නන්න හිතාගෙන අපේ වත්තේ තියෙන පුංචි පොකුණෙන් නෙළුම් කොළයක් කඩාගත්තා. ඔන්න ඉතින් අපේ කිරියම්මත් අපේ වෙරළු චට්නිය රස බලන විදිහ තමයි ඔය. දැන් අපි බලමු ලොවි අච්චාරුව හදන විදිහ. මුලින්ම අපිට ඕන වෙනවා ලොවි. ඊට පස්සේ අපිට ඕන වෙනවා සීනි තේ හැඳි දෙකක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක්, අන්තිමටම අපිට ඕන වෙන්නේ ලුණු කුඩු තේ හැඳි භාගයක්. තව ලොවි ටික කොටා ගන්න වංගෙඩියකුත් ඕන වෙනවා. වංගෙඩියක් නැත්නම් මිරිස් ගලේ උනත් අඹරලා ගන්න පුළුවන්. දැන් අපි මුලින්ම ලොවි ටික හොදලා අරගෙන ඒවැ තියෙන නැඩි ටික කඩලා අයින් කරගන්න ඕන. ඊට පස්සේ අපි ලොවි ගෙඩි ටික ටික වංගෙඩියට දාලා පොඩ්ඩක් ලොවි ගෙඩි ටික තලා ගන්න ඕන. ඔන්න දැන් අපේ ලොවි ටික නම් තලාගෙන ඉවරයි. දැන් අපි මුලින්ම තලාගත්ත ලොවි ටිකට ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි ඒකටම ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්න ඕන.
අන්තිමටම අපි ලොවි ටිකට සීනි තේ හැඳි දෙකක් එකතු කරගන්න ඕන. දැන් අපි මේ ලොවි ටික හොඳට කවලම් කරගන්න ඕන. ඔන්න දැන් නම් අපි අපේ ලොවි අච්චාරුව හදාගෙන ඉවරයි. හරි, දැන් එහෙනම් අපි බලමු ඇඹරැල්ල අච්චාරුව හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට ඇඹරැල්ල අච්චාරුව හදාගන්න ඕන වෙනවා ඇඹරැල්ල ගෙඩි 3ක් විතර. අපි ඉතින් මේ ඇඹරැල්ල ගෙඩි 3 කෑලි කපාගෙන තමයි ගත්තේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා සීනි තේ හැඳි දෙකක්. මිරිස් කුඩු තේ හැඳි එකමාරක්. ඒ වගේම තමයි ලුණු කුඩු තේ හැඳි භාගයක්. අවසාන වශයෙන් අපිට ඕන වෙන්නේ ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක්. මුලින්ම අපි කපාගත්ත ඇඹරැල්ල ටිකට මිරිස් කුඩු තේ හැඳි එකමාරක් එකතු කරගන්න ඕන. පස්සේ අපි මේකටම ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්න ඕන. දැන් අපි මේකට ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්න ඕන. අන්තිමට අපි මේකට සීනි තේ හැඳි දෙකක් එකතු කරගන්න ඕන. දැන් අපි මේ මිශ්‍රණය හොඳට කවලම් කරගන්න ඕන. එන්න ඉතින් දැන් අපි අපේ ඇඹරැල්ල අච්චාරුවත් හදාගෙන ඉවරයි. ඔන්න ඉතින් අපි වෙරළු චට්නියකුයි ඇඹරැල්ල අච්චාරුවකුයි ලොවි අච්චාරුවකුයි හදලා ඔයාලට පෙන්නුවා. ඇත්තටම මේ තුන හරිම රසයි. ඉතින් ඔයාලත් ඒ තුනම හදලා බලලා රස කොහොමද කියලා අපිටත් කමෙන්ට් කරන්න. ඒ වගේම අද වීඩියෝ එක රසවත් වෙන්නේ නැති කියලා අපි හිතනවා. ඉතින් අමතක නොකර අපිව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්නේ. ඒ වගේම අමතක නොකර මේ වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්.